පත්තු කරගත තැන ඉඳලා දුන් ටික කියලා ගේ ඇතුළට තමයි පටන් ගන්න. නැත්තම් මේවා වරදින්න පුළුවන්. හරිද? දැන් මේ ටික ගේ ඇතුළට තල්ලගෙන පත්තු කරගත්ත පිළිගන්නේ ඉඳලම අපි අල්ලගෙන යන් ඉස්සරහට. ත්‍රිලෝක තිලක මාමිනි සරණෙන් සරණ පූජිත දෙවියන්ගේ ආඥාවෙන් අනුභවයෙන් චතුළු පායෝග කලල පියුම කරන් පුතින් මිනි කිරණ රගමැද මෙරග මඩල හේවි කුම්ලන්නට අවසර දෙන්නේ ගණපති දෙතිනුවන මිහි කතරක් ඉති මෙදරන දෙන්නේ ඔබට නුවන බලම් දෙවීනි දේව සුභ ගුණ සියමත්තු නමෝ රාමං කන්ද සේනා සමාගමා වඩික තන්ත්‍ර මණිතං සංඝොද්ධින් මංගල නමෝ නමං අග්නි කන්දන්ත හස්තේන හස්තේන වඩික කරගතේ මුකේන විස සර්පේන ශීර්ෂේ පංචකේසකේ උදරේ නාග වන්දාමි නීලෝතුර ගවානම් ශූන්‍යං දේවතානම මයංගනන්ත පාදකේ නමං. මගේ අපිලත් මියුසියම් එක තාම හොඳින් තියෙනවා. මෙතන තමයි අපි ඇක්ටිවේට් කරගන්න හදන්නේ. මේ ඔක්කොම මේ අලු ටික ඊට පස්සේ මුළු ගෙදරටම අල්ලපු අලු ටික මේ වෙනම භාජනයක දාලා නැත්නම් අපි තහඩුවක දාලා මෙන්න මේකෙන් ඉතින් තියලා තියන්න ඕනේ. සැරින් සැරේට දුම් ගස්සන්න. හුඟ දවසකින් තමයි මම ඔයගොල්ලන්ට කතා කරන්න එකතු වෙන්නේ. ඕකේම කතා කරන සෙට් එකක්. ඉතින් හොර කරන අපි මේ කතා කරේ නැත්තම් ලොකු වැරද්දක් වෙනවා. අපි දික්කැලේ ගැන කතා කරමු ඉස්සරහට. දික්කැලේ කියන්නේ විශේෂ තැනක්. දික්කැලේ ඒ ප්ලේලිස්ට් එකෙන් පස්සේ අපි තව ප්ලේලිස්ට් එකක් හදනවා. ඒක ඉස්සරහට. දැන්ම නෙමෙයි. හැබැයි ඊට කලින් මට ફોකස් කරන්න ඕන මේ සාතන් ගැන. සාතන්ට කරන වන්දනා ගැන. යක්ෂයාට කරන වන්දනා ගැන. ඒවා ගැන අපි හොයලා බලන ડોකියුමන්ට් එක තමයි අද ඉඳලා දෙගෑරෙන්නේ. අපි එක තැනකින් නවත්තපු කතාවක් ආයි පටන් ගන්න යන්නේ. කිසිම එක්ස්ප්ලනේෂන් එකක් දෙන්නේ නැතුව ආයි එතනට යන්නේවත් නැතුව නවත්තපු තැනක් මේක. අපි ආයි එතනට යනවා. එක්ස්ප්ලෝර් කරනවා. අපි පළවෙනි සැරේට ගියාට වැඩිය ගොඩක් වෙනස් දේවල් දකිනවා. අපි දෙවෙනි සැරේ එතනට යන්නේ ලොකු රණ්ඩුවකට. තුන්වෙනි සැරේ යනකොට අපේ රිසර්ච් එක මාරම් විදිය ඇඩ්වාන්ස් වෙලා මාරම් විදිය චේන්ජස් ගොඩක් ගිහිල්ලා තියෙනවා. එතකොට අපි කැප්චර් කරගන්න දේවල් මාරම් වැඩි. ඉතින් මේක පටන් ගන්නමක්. සාතන් ගැන ලංකාවේ වෙන දේවල් ඕගොල්ලන්ට එලි කරන්නයි යන්නේ. කළු පල්ලි ගැන අපි ඉස්සරහට කතා කරමු. යන්න අද කතාව පටන් ගමු. ඔඩෝ item නේ මේ කුඩි බඳන්න තේරෙයි අම්මට ඕමයි ඔඩෝ සෙට් එක මොකක් කියලාද මේ මොකක් හරි තියෙන්නේ මොකක් අපේ කන්නේ මේක පස්සෙන් මේ ඒ විවර තෝරච්ච එනං හරකෙක් කියන්න දෙන්නා අපි එකපාරක් ආපු තැනක් මේක. අපි එකපාරක් ඇවිල්ලා මේ කරහොන නෑ නැවතිච්චා අපිත් එක සවේ ඉන්නවා චුට්ටයි ඉන්නවා හරිද
මේ මාස්ක් එක දාගෙන චුට්ට හොඳ. ඉතින් අපි මෙතනට එන්න එක්ස්ප්ලෝර් කරන්න. අපි එනවත් එක්කම චුට්ට මේ ශාවේ අපි මෙතන ෆස්ට් බිල්ඩින් එකට ආපු ගමන් අපි නෝට් කරගත්තා මේකනේ. මේ මචං මේ එන උඹට හිතුනොත් පස්සවල වේ. ඔව් උඹට හිතෙන්නේ නැද්ද මේ ඉටිපන්දම පස්සෙ මෙතන රිචුවල් එකක් වගේ සීන් එකක් ගිහිල්ලා තියෙන්නේ කියලා. නේ? අද මම දෙපැත්ත ලයිට් කරනවා මගේ දෙපැත්ත පිච් බ්ලැක් කරනවා. නේ රිචුවල් එකක් වගේ සීන් එකක් නේද ගිහිල්ලා තියෙන්නේ. සද්දයක් ඇහුණා. මේ පාර එහා පැත්තේ තියෙන්නේ. එහා පැත්තේ තියෙන නිසා මේ අර හැමේ සද්ද එනවා. අපි අතුරට බහිනකොට සද්ද ටික නැතනවා. බහිනවා එහෙනම් මටත් එනවා මචං. මේ මෙතන කවුරුද මේ අපි මෙතනට මැල්ෆස් වනේ මට මතක හිටියේ මැල්ෆස් තමයි නේද චුට්ටක්. මේ මෙතන විතර නෙමෙයි ඈ. ඒකේ කවුරු හරි ඉන්නවා. ස්ටෙප්ස් යන මුල. පතුරද මචං අර ඩිලූෂන් එකකට යනවා බං ස්ටෙප්ස් ද පතුරද? රිද්ම් පතුරද කියන්නේ ඒකට? මෙතන මට මේ ප්‍රශ්නයක් මෙතන මේ ටයර් වගේ ඔව්. ඇත්ත මේ බ්‍රේක් මල්ටි එකක් මචං තිබිලා තියෙනවා. ඇත්ත මල්ටි එකක් තිබිලා තියෙනවා. ඔව් ඇත්ත. ඒක මෑතේද කරපයන්නේ? මෑතේද කරපය. ඔහොම එකක් මචං මමත් ගෙනාවා. මොකද මේ වගේ දෙයකින් සවේ චුට්ට මේ යනිකන් අර ගෙන්නනවා හා නැත්තම් අර නිකන් රෙස්පෙක්ට් එකක් වගේ සීන් එකක් කරන්නේ. මල් වඩමකින් මේ මලක් අරන් ආවා තියන්න. මේ වතුරද මචං අපේ ඩිලූෂන් මේ සීන් එක යන්නේ. යෝගේ. වතුරද? චුට්ට බහිමුද අපි? උඩට යන්න අපි පොඩ්ඩක් එක්ස්ප්ලෝර් කරමුද? යා. මූණක් වගේ නේද? ඔය තමයි මූණක් වගේ වෙන්නේ. මේ කට්ටිය දන්නද නා? කට්ටිය මේක අතහැරලා දාපු දණක්. හරිද? ඉතින් කට්ටිය නම දන්න කට්ටිය කියන්නේ නැතු වෙන්න. මොකද පේනවනේ මෙතන මිනිස්සු වෙලා කරලා තියෙනවා. මේ ඔව්. මේ අපි මොකක් හරි අනවශ්‍ය තීරණයක් ගන්නවා නම් ක්ෂණික කියන්න හොඳේ. අපි බැක් වෙන්න පුළුවන් ඕන වෙලාවක. මම ඒ දවස්වල ඉඳලම කියනවා. අපි උඩ තට්ටුවට යනවද පොඩ්ඩක්? උඩට යන්න ඩිසයිඩ් කරනවා අපි. මේ පට්ටේ සද්ද එන උඩට ගියන් පස්සේ මේ කියන්නේ බිල්ඩින් මැදට බැස්සට පස්සේ මේ සද්ද ටික හරිය මේ නැති වෙන්න ඕනේ. නැති වෙනවා. මචං මෙතන උඩට යන්න අපි. ඔව්. බොයිස් මේ පාත් එක ගමුද? මෙතන මේ රූෆ් টොප් එකකට යන්නේ. රූෆ් টොප්. බාරනේ දෙකට එන්නේ සමහර. Yes. මොනවද තියෙන්නේ? දෙකට එන්නේ තියෙන්නේ. දිරපොද? ජැක්පොට්. ජැක්පොට් පතන. ජැක්පොට්? Oh shit. අපි අර පැත්තෙන් ගිහිල්ලා එහා පැත්තේ බිල්ඩින් එකට යන්නේ මචං. මට මෙතන සිද්ධියක් වුණා ඒක සරයක් තවත්. මොකද? අපි දවල් ආපු ටයිම් එකක සිද්ධියක් වුණා. කැම් එකේ බොඳ වෙන්න එක. ඔව් කැම් එකේ බොඳ වුණා. උඹට මතකද? ඒ සපේ අපි මුල් කාලේ හොඳ. පට්ට මුල් කාලේ බලාගෙන. So lift the body for a second there. යන්නේ බහිමුනේ. වතුරක් තියෙනවා. ඒ පරිස්සමෙන් මචං එකේ ක්ලිස්සුත් ඔක්කොම වැටෙනවා. ඉතින් ගලිස්සෝ තමයි. ඔව්. බලන්න අඩිය දෙනවා. මොකද ඩවුන් මාර්ක් ඩවුන්. අපි ඔක්කොම ඩවුන් ඊට පස්සේ. කෙලිම ඩවුන්. සවේ නැති වුණා left the body මත. අවුලක් නැහැ නේද? ඔව් මචං. මට සෙල්ලම් බඩුවනේ. ඉන්න බඩක් කාල කොහොමද? කුණු ගිනි තියෙනවද ඔබ තමස?
මේ කවුත් දෙවි. මේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එක ක්ලියර් කරලා නේද නැත්නම් අපි මේ මොකද කරන්නේ? ග්‍රවුන්ඩ් ෆ්ලෝර් බලමු. ක්ලියර් කරමුද? ඔය ස්ලෑෂ් තියෙන. Floor clear. Floor clear buddy. දැන් එන්න සද්ද ටික නගර සද්ද ටික අඩු වෙනවා. අපි ටික විතරයි පාර දෙන්නේ. පැත්තට මේ. වෙස්නාහිර movement නෑ මචං මේ කුණු දාන පොට්ට එකක් මං හිතන්නේ